මේක වෙන්නලා ඉන්නේ හදන්න. මෙන්න නිකන් පරණ හදාන මොකක් හරි සිද්ධියක් ගැවුවා කියලා හිතමුකෝ. මේක නිකන් එකක් ඈ. මේක අහක් වෙලා ඉන්නේ. දැන්ට කවුරුහරි මොන ප්‍රශ්නයක් අහන්න අතිශය සරල ප්‍රශ්නයක්. අතිශය සරල ප්‍රශ්නයක් අහනවා වෙලාව ගෙනියන්න ගෙදෙන්න. ප්‍රශ්නයක් අහන්න අතිශය ප්‍රශ්නයක් හරියන්නේ නැති කියලා කියන්නේ. විවාහ වෙනවද නැද්ද සර්? ඒක නම් ප්‍රබල වැඩි. කමන්නේ කියලා අපි ඉඳ ජෙනෙ ප්‍රශ්න නමුත් ඒක පොඩු විශ්වාස කරන්න එපා. නමුත් බලමු. මොකද ඒ වගේ ඒවා අපි බලන විශේෂකම තියෙනවා. නිකමරයි බලමු. ලග්නේ උප කවුද? සෝරි. ඇබේ 10 25ට. ලග්නේ උප කවුද? ලග්නේ උප කවුද? ලග්නේ එයාගේ හිතේ තියෙන දේ ඉක්වෙන්න නම් මේ හදාන්නේ මොකද වෙන්න ඕන? එයාගේ හිතේ තියෙන දේ ඉක්වෙන්න නම් මේ හදාන්නේ මොකද වෙන්න ඕන? මම හිතන්නේ බැලුවා ටිකනේ දාන්නේ. බැලලා ඉන්නේ සර් මම නිකන් ප්‍රශ්නයක් විදිහට. ඒක දෙරි පටල්. තත්කාලේ බරුවට අහන්න බෑ. ඈ? ගත්තා මගේ බැලුවා ටිකක් අතෝ කියලා. කමන්නේ. එහෙම අහන්න බෑ ඒක උත්තරයක් දෙන්නේ නැහැ වෙන එකට යමු. බලමු. මෙයාගේ හිතේ තිබ්බ දේ. හරි. එහෙම අහන්න බෑ. එහෙම අහන්න. තත්කාලේ අපිට ප්‍රශ්න තියෙන බොරු අහන්න බෑ. එතකොට අපි හිත කියවනවනේ මෙතනින්. ඔයාගේ හිතේ තිබ්බ බොරුවක් නම් බැරි හරියන්නේ නැහැ. කවි ඉස්සරහට මම ගන්නවා. එතකොට ඇත්තේ උදේ අහන්න පුළුවන්. අනිත් මේ තත්කාලේ දැන් මට මතකයි මම ඉස්සලාම තත්කාලේ ඉගෙන ගත්තේ අපේ පත්මනාදන් සර්. පත්මනාදන් සර් කේපී ගාඩ් කුලර ප්‍රේත මාස කරේ. මේක මම කියන්නේ 2011. ඉගෙන ගත්ත මීට උදාහරණයක් ඉස්සලා තත්කාලේ කුලර නම් මම ඉගෙන ගත්තේ. සර් ගෙදර ගිහලා ඉගෙන ගත්තා. ඈ දැන් සර් සනීප නැහැ. අස්වාගේ දෙන්න. සර් එතකොට ඇත්තටම ගෙදර මෙතන තියෙනවා එළිය කාමරයක් හදන්න. තමයි හදන්න. හේතුවයි දෝතිෂිය ගෙදර සද්දත් එක්ක කරන්නේ. මෙන්න අපි මේ තත්කාලේ ගෙදර වෙන කතා කරන්නේ. මොකද හිත යනවා යහට. තත්කාලයක් හරියන්න නම් අතීතයේ තත්කාලෙන් වැඩියෙන් වැඩ ගතිය අයියේ. උදේ පන්සිල් සමාදන් වෙලා සිත පිරිසිදු කරගෙන හිතේ මේ දුවන එක අඩු කරගෙන තමයි වැඩේට වන්නේ. එතකොට හිත දුවනවා හරි අඩුයි. එතකොට තමයි නියම විදියට එනේ දෙසට හිතෙන් කරන්න පුළුවන්. එහෙම වුණොත් තමයි තත්කාලේ හරියන්නේ. අපි මේක චෙක් කරන්න කියලා තත්කාලේ ගන්න බෑ. එතකොට සිද්ධියක් කරගෙනවා ඔක්කොම හරි. එහෙම ගන්න බෑ. කවුරු හරි ඇත්ත ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් ඉදිරියට යන්න පුළුවන්. රෑ 12 වෙද්දී වහිනද නැද්ද? ඔයා එක අහන්න ලස්සන විදියට. වහිනව නේද කියලා එක්ක වහින්නේ නැහැ නේද? වහින්නේ නැහැ නේද සර්? වහින්නේ නැහැ නේද කියලා අහනවා. right. හරි ලේසි. වහින්නේ නැහැ නේද කියලා එයා අහුවා. දැන් වෙලාව 10යි 29ට ගෙනියවුවා ඉන්න මම ගෙනියවුවා. හැබැයි වහින්න පැත්තේ නෑ. වහින්න පැත්ත මම ඉලක්ක ගියා නේද ඇහුවේ? හරි නේද? ඔව් සර්. වහින්නේ නැහැ නේද? 29ට ඇහුවේ ප්‍රශ්නේ මෙන්න. වහින්නේ නැහැ නේද? කෙටි කරලා එහෙම අහන්න ඕනේ. අපි yes no කියලා උත්තරේ දෙන්නේ. වහින්නේ නැහැ නේද? එතකොට මේක සම්බන්ධ වුණත් එයාගේ හිතේ තියෙන දේ වෙනවා. ලග්නේ මොකක්ද? රවි. ලග්නේ රවි. රවි ඉන්නේ බුධ කෙනකටද? සිකුරුගේ උපස්ථානයක. රවි ඉන්නේ බුධ කෙනකටද? හැබැයි රාහු කියන්නේ බුධ වෙනවා. රාහු හරියට බුධ වගේ. රවි ඉන්නවා බුධ කෙනකටද? sorry. මේ රාහු කියන්නේ බුධව නේද? රාහු කියන්නේ බුධව නේද? ඔව්. දෙවියන් කියන්නේ බුධ. එහෙමනම් එයානේ වහින්නේ නැහැ නේද? එයාගේ හිතේ තියෙන දේ ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවද නැද්ද? ඉක්මනට යා කියන්නේ කාර්යයක් කියන්නේ එන්න ලක්නේ පරාවි යාගේ වහින්නේ නැහැ නේද? ඔව්ද නේද කියන්න ඕන. ඔව් වෙන්න නම් යාගේ හිතේ තියෙන දේ ඉතුරු වෙන්න නම් ලක්නේ උප චන්දනයකට සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් ලක්නේ උප බුදට සම්බන්ධ වෙන්න ඕන. හැබැයි ලක්නේ උප බුදට නම් සම්බන්ධ වෙනවා. ලක්නේ උප රවි ඉන්නේ බුද කෙනෙක්ට ලක්නයකට ලාභයට සම්බන්ධයි. ඒ කියන්නේ මොකද අදහස? එයාගේ හිතේ තියෙන දේ ඉතුරු වෙනවා වහින්නේ නැහැ. ලක්නේ උප චන්දනයකට සම්බන්ධයි. ඒකේ රාහු කියන්නේ බුද. එයාගේ හිතේ තියෙන දේ වෙනවා. මොකද හිතේ තියෙන්නේ වහින්නේ නැහැ නේද? එහෙමනම් අද රැ 12ට වහින්නේ නැහැ. තේරෙනවද? එයාගේ වහින්නේ නැහැ නේ කියන්නේ. වහින්නේ නැහැ නේද? අපි ඕක හරි නැහැ හරි කියන්නේ. ඕද නැහැද කියන්නේ? එයාගේ හිතේ තියෙන නැහැ කියන එක. ඒක වෙනවද නැද්ද? ඉක්මනට. ඒක වෙනවා. ඒක වෙනවා. වහින්නේ නැහැ. ඇයි ඒ ලග්නේ උප රවි චන්ද්‍රනයකට සම්බන්ධයි. සම්බන්ධුනේ කොහමද? රවි ඉන්නම බුධ කෙනෙක්ට චන්ද්‍රනයකට බුධ තමයි රාහු සමානයි වෙනනම් ලග්නේ උප චන්ද්‍රනයකට සම්බන්ධයි. ඒ පැත්තෙන් බැලුවත් වහින්නේ නැහැ. ලග්නේ උප රවි සම්බන්ධයි. රවි ඉන්නම බුධ කෙනෙක්ට ඒ කියන්නේ ලග්නේ උප ලග්නමනික කලාපයට සම්බන්ධයි. එයාගේ හිතේ තියෙන දේ වෙනවා. ඒ කියන්නේ වහින්නේ නැහැ. ඒ කියන්නේ වහින්නේ නැහැ. එච්චරයි. දැකන්න. දෙක වෙනවා මේ දෙකම ඕනේ නැහැ. එකක් තිබ්බත් ඇති. මේක දෙකම වෙනවා. ඒක වහින්නේ නැහැ. රෑ 12ට වහින්නේ නැහැ. බලන්න. මම යද්දි 12යි ගමු. සාරයි. රෑ 12ට වහින්නේ නැහැ. දැක්කද? එච්චරයි. හරි. තාපස්සේ තියනවා නේද? ඔව් ડોක්ටර් අපි අහමුද මේ ලබන සිකුරාදා කේපී පන්තිය තියෙනව නේද? තියෙනව නේද? කමන්නේ උත්තර දෙමු ඉතින් මොනව කරන්නද? 10:33යි. මැඩම් අහන්න කියන්නේ දැන් මම තියනවා කියලා මට ලයික් දාන්න පුළුවන් ලයික්. මේ මැඩම් කිව්ව තියුණා කරන්න නැහැ කියලා. හරි 33යි. තියෙනව නේද? 33යි. තියෙනව නේද 33යි. ලග්නේ උප ඡන්දය. ඡන්දය ඉන්නවා. ලග්නේ උප ඡන්දය විච්ච ගමන් වැඩි. හරි. හරි කියන්න වෙනවා. මම මේ නිවාඩුවක් දාන්න කියලා මේක වර්ධනය කියන්න වෙනවා. හරි. ලග්නේ උප ඡන්දය කෙලින්ම ඡන්දනයකට සම්බන්ධයි. ලග්නේ උප ඡන්දය ඡන්දයයි රාහු කෙනෙකුට රාහු සමානයි කියලා තියෙනවා. එන සතිය පන්ති තියෙනවා. දැන් ඇත්තටම කියන්නේ නැත්නම් මේක වගේ දින්නා. මේක කියන විදිහට පන්තිය තියෙනවා. කවද දිනෙන්නේ? මම උත්තර අහගෙන තියෙනවා නැත්නම් 11 දින. 11 නේද? බලමු. වැඩි තියෙනවා බලමු. රයිට් මේක හැදෙන්නම් එයාගේ හිතේ තියෙන දේ ඉතු වෙනවා. සමහරට බොහෝ විට ඉතුවේ. ඇයි ඒ? එකක් තමයි දෙකම හරි. ඉස්පාඩු වටිනා සෙල්ලම්.
ලග්නේ උපචන්දය චන්දනේ කෙලින්ම චන්දයට සම්බන්ධයි. ඡන්දය නම් බලන්න දෙයක් නැහැ. කෙලින්ම ඒකට සම්බන්ධයි. එකක්. අනිත් තමයි ලග්නේ උපචන්දය ලක්ෂණ එකකට නැගිටින්ම සම්බන්ධයි. ඡන්දයෙන් බුදුරණක බුදුදමා ලක්ෂණ එක තරයි. පන්තිය තියෙනවා. දැක්කද? පන්තිය තියෙනවා. බුදුන් ප්‍රශ්න අහන්නේ. දෙපැත්ත හිරනවා. මම මෙතන තියවන්න වෙනවා. බලන්න තියෙන්නේ. හරි. සර්. ඔව්. එහෙම අහනකොට සර් එක පැත්තකට නිකන් මේ වාසියක් තියෙනවනේ සර්. මේ කියන්නේ තියෙනව නේද කියනකොට තියෙන පැත්තකින් සර් බලන්න. තියෙනව නේද කියලා අහන්න එපා. කොහොම හරි yes or no උත්තර. මේක සරල හින්දා. ගැඹුරු වුණ එකක් අහනවා. අනාගතේ ගොඩාක් ගැඹුරට යනවා. කොහොම හරි උත්තර දෙකයි දෙන්නේ. yes or no. එච්චරයි. නේද කියලා අහන්න ඕනේ නැහැ. දැන් ඒක මොකක්ද නේද කියලා අහන්න. කොහොම හරි yes or no. මොකද මේක සරලම අවස්ථාවක්. අම්මා දෙකට ගෙදර එනවා නේද? අම්මා අද ගෙදර එනවා නේද? දැන් උදාහරණයක් ඇටියට අපි වෙන උදේට ගත්ත ප්‍රශ්නයක් තමයි අද තෙල් බවුසරය එනවා නේද? අනිත් අද තෙල් බවුසරේ නෑ නේද? එයා හිතන දේ දෙපැත්තම අහන්න පුළුවන්. අපි ඒක පැහැදිලිව එයා අහන එක පැහැදිලි කරගෙන ඉන්න. දැන් මේවා පැහැදිලි කොහොම හරි. පොසිටිව් වයි නෙගටිව් කොහොම හරි පැහැදිලිනේ. ඒක මම උත්තර දෙන්නේ නැහැ. කොහොමද අතිශය සරල විදිහට අහන්න ඕනේ. අපිට yes no කියලා බේරෙන්න ඕනේ. මේක සරලම අවස්ථාව. ඉදිරියේදී හැම වෙලේම වෙන දිනේ වෙලාව ගන්න නැහැ. කරන්ට් එකේ කීයද කියලා ගන්නවා. අම්මගේ දෙන්නේ කීයද කියලා ගන්නවා. බබාගේ දෙන්නේ කීයද කියලා ගන්නවා. තෙල්ලෙන්නේ කීයද කියලා ගන්නවා. ඒක වෙලාව ගන්න ඉතරකට යනවා. ඉතරකට නම් අදම යනවා. අද හොයලා යන්න දෙපේ. හරි. එහෙම යනවා. මේ මූලික අවස්ථාවකින් ඉඳලා yes හරි no දාන උත්තර විතරයි ඔක්කොම. මේක න අතිශය සරල ප්‍රශ්නයක් නිමාන කියලා කියන්නේ. මේක වටිනාකමක් නැහැ කියන එකයි කියන්නේ. දැන් අම්මා අද ගෙදර එනවා නේද? අම්මා අද ආව නැහැ කියලා ප්‍රශ්නකුත් නෑ. තියෙනවට. හෙට ආව කියලා ප්‍රශ්නකුත් නෑ. බබා දෙකේ බස් එකේ ආවේ නැත්නම් ඊළඟ බස් එකේ ප්‍රශ්නයක් නෑ ලොකු. පන්ති පටන් ගන්න ඉස්සරලයි එනවා නේද කියන එක වටිනාකමක් තියෙනවා. ඒ දිනින් එහෙම ඕන කියලා මේකට වැඩිට සම්බන්ධ වෙනවා. ඒක ලොකුම මූල්‍ය මේ වටිනාකමක් නැහැ කියන එකයි මෙතන කියන්නේ. ඒක අතිශය සරල සිද්ධි. ලොකු සිද්ධි වල අපි තව ගැඹුරින් ගැඹුරට යනවා. මේ විදිහට ඕන සිද්ධියක් අපිට අහන්න පුළුවන්. අතිශය සරල ඒවා. අපි විනාඩියක විවේකයක් අරගෙන හිත කියවන්න උත්සාහ කරලා ඉස්සෙල්ලාම ඒකට මේක ඩබල් චෙක් කරන්න පුළුවන් අපිට. හිත කියව ડોક્ટર කියන්නේ. අනේ මෙතන මම විතරනේ කතෝලික අනිත් ඔක්කොම බෞද්ධ ડોක්ටර්ලා මේ තීරණය ගන්න මේ පොස්ට් එක පන්ති දාලා තියෙන මොකද මේ ඔයගොල්ලෝ කියන්නේ ඔව් ඔව්. බලමු. මේමයි. මේකේ මම හිතන්නේ මේකෙන් කියුණා කියන්නේ තියෙනවා. ඇත්තට කතන්දරේ. තීරණයකට ආවේ නැහැ. මම මෙතන කතා කරන්නම්. මැඩම් නෑ මම නේද? මම මැඩම් තියෙනවා කියන එක නෙවෙයි. මේ කමක් නෑ. මේ කවුද කතා කරේ? අපි න්යාය. කවුද? මම ඒඩ්‍රියන් ඒඩ්‍රියන් මම කතා කරලා දැන් තාත්තේ දෙන්නා කියනවා. ඒඩ්‍රියන් මහත්තයා අපේ පරණ මහත්තයෙක් නේ. ඔව් ඔව් මේ ડોක්ටර් මේ 11 නතර කියන්න තමයි ඉතින් බලමු නේ. මේ ඇත්තටම මම කියන්නේ 11 බාධාවක් වෙන එකක් නෑ. 11 කියන්නේ අපි වැඩ කරන දවසක් ඉස්කෝලේ ඉඳලා පුළුවන් වෙයි. ඇත්තටම බැරි වෙන්නේ අපිට 12 13 ඒවා තමයි බැරි වෙන්නේ. 11 පුළුවන් වෙයි. මම ඇත්තටම හිතන්නේ පුළුවන් වෙයි කියලා. මොකද 11 බාධාවක් නෑ. අර ඉතින් ඔක්කොම නවත්තනවා කියන අදහස පොඩ්ඩක් හිටියේ. අපි 11 කින් ලොකේට් වන්නේ කියන්න පුළුවන් වෙයි. කියලා මම හිතන බලන්න මම කතා කරන්න. මේ මේකේ කියනවා කියන්නේ ඇත්තම තියෙන්නේ. මොකද එකක්වත් අක්කාල සාමාන්‍ය වදින්නේ නෑ. ඔයාලට පුදුම හිතේ. මේක මේ චූට්ලියක් වගේ වුණාට පුදුමාකාරයි. හිතා ගන්න බෑ. දැන් අපිට මේක හරි සරලයි. හැබැයි මතක තියාගන්න මේ තත්කාලය දැන් සමහර මගෙන් ඉගෙන ගත්තා ඉන්නවා. මම තත්කාලෙත් පාවිච්චි කරන්නේ නෑ. මම තත්කාලය අපි පාවිච්චි කරන්නේ. බලපුව හැම තත්කාලයම 100 100ක් හරියට. හැබැයි බලනවානේ අන්තිම මට සොරිච්ච වෙලාවක හරි කවුරු හරි අන්තිම අසරණ කියලා අපි අර බලලා දීලා ඉන්නේ. ඒක 100 100ක් හරි. මොකද තත්කාලේ බලන්න නම් බලින් කාගෙන්වත් බලන්න බැහැ කියනවා. ඔයා මගෙන් තත්කාලේ අහනම් මම එකනේ වෙන්න ඕන. අපි දැන් හිතේ සම්බන්ධ කරගෙන එක බලන්නේ. නැත්නම් කොහොමද ඔයාලා හිත කියවන්නේ? දැන් ඒක තමයි කියන්නේ යන්නේ. ඒක හින්දා තත්කාලේ බලෙන් බලන්න බැහැ. දැන් සමහරවිට අනිත් මට තත්කාලේ බලලා දෙන්නකෝ අනිත් කියලා කෙලින්ම බලන්න බැහැ. මට හිතෙන්න ඕන තත්කාලේ බලන්න. නැත්නම් හිතන වෙලාව බලන්න ඕනේ. එහෙම කියනවා කියලා දෙනවා ඉතින්. ආරම්භයේදී මට මේ මුල හොඳ තැනකට දැම්මම ඒක රුස්කාල යන කොච්චර මාරුද. මේක වඩා සංකීර්ණ කරලා තියෙන දිගටම. නමුත් මට මේක ඇල්ල කියනවා නම් බේසික් විතරයි. එහෙමනම් ඔයා මගෙන් ප්‍රශ්නයක් අහන්න. ඇයි මේ තත්කාලික කරද්දී මම කියන්නේ දුරු කරන්න බැහැ. තත්කාලික කරද්දී සම්ප්‍රදායික ක්‍රමයකට කියන්නේ ඇයි? ඔයා තත්කාලියක් කරත් බලන්න බුලක් අතක් කරගෙන ඉන්න ඕන.
එහෙම නැත්නම් අපි ෆෝන් එකෙන් බලනවා. නමුත් මම කියන්නේ සම්ප්‍රදායිකව තත්කාලේ හොඳට වැඩ කරන්නේ ජ්‍යොතිෂ කාර්යාලයක් දාගෙන ඉතින් මේසේ මාර්ග වෙලා ඒ වැඩේ විතර නිරත වෙලා ඉන්න කෙනෙක්ට මුලත් අතක් දීලා අහනවා තත්කාලයක් 100ක් හරි. මම අඩුවෙන් තත්කාලේ භාවිතය මම අතිශය කාර්යබහුලයි. දැන් මෙඩිසන් දෙනවා මම මාටි කරනවා දෙලිවරි වීඩියෝ වැස්සෙන්දා. ඒකට මේ හැම වෙලාවෙම පටන් ගන්නවා. නැත්නම් ඒකේ වැඩි පටන් ගන්න ඔබ එහෙම කතා. ඒකේ තමයි තත්කාලේ වැඩි අද දාන්නේ. හැබැයි මට ඇඟටම වදිනක් ආව නම් තත්කාලේ මම සුපිරි විදිහට කරනවා. ඒක හරියනවා. ඒක තත්කාලේ වැඩියම ගැලපෙන්නේ පූර්ණ කාලීන ජ්‍යොතිෂ කරනවා. ජ්‍යොතිෂ වේදීට. Tamanට උනත් ගැලපෙනවා හොද්දටම හිර කියලා. දැන් මට කරලා කියා ගන්න දෙයක් දෙයක් කියලා ගහපුවා 100ක් ගන්න. ඒක තමයි මගේ ප්‍රශ්නේ ඉස්සරහ. හැබැයි ඔය පොඩි ප්‍රශ්න මම බලන්නේ ක්‍රිකට් මැච් එකට හරියට දිනනකොට මෙයාගේ පාඩම කාදී මම මොකද? ඒ වගේ තත්කාලේ මට හරියන්නේ නැහැ. හැබැයි දැන් මම ක්‍රිකට් මැච් එකක් දිනන කියලා ඔට්ටුවක් දානවා. ඒක ඇඟට වදින ප්‍රශ්නයක්. මේක පැනලා ලක්ෂයක් පරාදයි. මම උදාහරණ කියනවා. ඒ වගේ ඇඟට වදින දෙයක් නම් හරි. මොකද මේක බලයෙන් බලන්න බැහැ. මොකද තත්කාලයේදී කරන්නේ මගේ හිතයි වාගේ සම්බන්ධ කරන්නේ කරන්නේ. මම දැන් ඔයා හිතන දේ කියවන්නේ මමත් ඔයා හිතන දේ හරියන්නේ නැති කියලා බලන්න. එහෙනම් දැන් ඔයා මල් ළඟට ඇවිල්ලා බුලත් අතක් දීලා අහනවා ප්‍රශ්නයක්. මොකක් හරි කමන්නේ. එයා අහන්න ඉස්සර මම දැනගන්න ඕනේ අහන්නේ මොකක්ද කියලා. ඒක තමයි හිත කියවනවා කියලා කියන්නේ. කවුරු හරි කෙනෙක් අවුරුදු 25 විතර ගෑනු ළමයි මම ඉස්සරහට ඇවිල්ලා ජෝතිෂ කාර්යාලයට ඇවිල්ලා බුලත් අතක් දීලා අහනවා මගේ හිතේ තියෙන දේ හරියයිද කියලා. හිතේ තියෙන දේ හරියයිද කියලා අහනවා. ගහනවා වෙලට කතා කියන්නේ. හිතේ තියෙන දේ හරියයිද කියන්නේ ඉස්සර මොකද්ද මේ දෙල්ල කියන්නේ කියලා බලන්න ඕනේ. එයාගේ හිතේ තියෙන දේ බලන්න ඕනේ. මගේ හිත යොමු කරනවා මම මේ හදන්නේ එයාගේ හිතේ තියෙන දේ බලන්නයි. මම මේ කරන්නේ එයාගේ හිතේ තියෙන දේ බලන්නයි. එයා බලන්නේ එයාගේ හිතේ තියෙන දේ හරියයිද කියලා. මම බලනවා එයාගේ හිතේ තියෙන මොකද්ද ඒක හරියයිද කියලා. එහෙමනම් දැන් ගන්න තත්කාල කේන්දේ මොකක්ද ඉස්සර බලන්න ඕනේ එයාගේ හිත බලන්න නම්. එයාගේ හිතේ තියෙන මොකක්ද කියලා බලන්න නම් දැන් ගන්න තත්කාල කේන්දේ මොකක්ද බලන්න ඕනේ. ඡන්දයාගේ නිවේදකත්වයි. එයාගේ හිතේ තියෙන දේ බලන්න නම් බලන්න ඕනේ. දැන් මගේ හිතේ තියෙන දේ මගේ හිතේ තියෙන එයාගේ හිතේ තියෙන මොකක්ද බලන්න. එයාගේ හිතේ තියෙන ඒකමයි. එහෙමනම් දහම් තත්කාල කේන්දේ ඡන්දයාගේ නිවේදකත්වය ටික බලන්න. ඡන්දයාගේ නිවේදකත්වය ටික බලනවා. එතකොට ඉබේම එනවා එයාගේ හිතේ තියෙන දේ. ඡන්දයාගේ නිවේදකත්වය ටික බලද්දී 4 11 2 තියෙන්නේ මොකක්ද එයාගේ හිතේ තියෙන්නේ? විවාහය. එයාගේ හිත දිහා බලද්දී පේනවා ඡන්දයා ඉන්නවා රාහු කියන එකක රාහු ඉන්නවා 12 ඊට අමතරව රාහු රා සම්බන්ධ වෙනවා 8 3 එයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? සිරගත වෙයිද ඉරගත වෙයිද කියලා එයාගේ ඡන්දයා සම්බන්ධ වෙන්නේ 5 11 3 එයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? 5 11 3 ඇවිල්ලා තියෙන්නේ බලද්දී තියාලෙට පාටයි 5 11 3 ලෙඩ හොඳ වෙයිද කියලා එයා ගෑනු ළමයි අවුරුදු 20යි ඡන්දයා සම්බන්ධ වෙන්නේ 9 11 නැත්නම් 9 11 4 මොකද හිතේ තියෙන්නේ අධ්‍යාපනයේ සාර්ථක වෙයිද කියලා විභාගේ පාස් වෙයිද කියලා හරියට කිසි එහෙමයි කියවන්නේ ඡන්දයා සම්බන්ධ වෙන තැන් ටිකෙන් තමයි එයාගේ හිතේ තියෙන සිද්ධිය කියවන්නේ හරියට කිසි මේක මේ විදිහටම වෙනවා එතකොට අපි ළඟට තත්කාලයක් බලන්න ආපුවාම අපි කරන වැඩේ තමයි ක්‍රිස්ටමූර්ති තුමා කියලා කියන්නේ මෙතන වැඩ පෙන්නන්න දෙයක් තියෙන්න එපා කියලා නේද මම ලස්සන එක කිව්වා නිකමට අපි එහෙම කියන්නේ ඔයා කරන්න ඕන ඔයා යාගේ හිත කියවලා පෙන්නන්න යන්න එපා අනිවාර්යෙන් කියවන්න ඕන හැබැයි මේක කරන්න කවුරු හරි කෙනෙක් වාගේ අහන ලොකු ප්‍රශ්නයක් ඔය වගේ අම්මගේ දෙන්නවා ඒ වගේ නෙවෙයි ලොකු ප්‍රශ්නයක් ගන්න එන්නේ එතෙන්දී හිත කියවද්දී ඔයා කරන්න ඕන දේ තමයි ලොකු ප්‍රශ්න වලදී හිත කියවන්නේ ලොකු ප්‍රශ්න වල තමයි හිත කියවන්නේ එතකොට ඔයා කරන්න ඕන එයාගේ හිත කියවලා යාට කියනවා ඔයා හිතාගෙන ආයේ මගුල ගෙනනේ වෙනවද කියන්නේ ඒ මාන අපි වැඩ පෙන්නන්න යන්න එපා එහෙම අවශ්‍ය නැහැ අපි වැඩ කාර්යය තමයි ඔයා කරන්න ඕන ඔයාගේ අපි බැලුවා ඡන්දයා දෙන්නේ 7 11 2 මියාණන් වල තියෙන මගුල සාර්ථක වෙනවා කියලා බලාගන්න. මගුලක් වෙනවා කියලා බලාගන්න. ඇත්තටම වෙනවනේ කියන්නේ වෙනවා කියලා බලාගන්න. අපි අහලා බලනවා ඔයා ආවේ මොකටද? මගුල ගැන දැනගන්න. හරිද? අන්න ඒක අහගෙන අපි එතනින් වැඩසටහන ඉස්සරහට ගෙනියනවා. ඒකේ අදහස අපි යාගේ හිත කිව්වා කියන්නේ මෙතනින් එහාට කියන හැම දෙයක්ම 100ක් නෙවෙයි කියන්නේ. අපිට හිත කියව ගන්න බැරි වෙන්න හේතු මොනවද? කියලා බලන්න. අපිට හිත කියව ගන්න බැරි වෙනවා හේතු වැඩි. ඔයා දැන් මගේ ප්‍රශ්නයක් අහන්න. මට ඔයාගේ හිත කියව ගන්න බැරි වෙනවා. ඒකයි වැඩ පෙන්නන්න යන්න එපා කියලා. මට ඔයාගේ හිත කියව ගන්න බැරි වෙනවා. අයියේ. මම හිත කියලා කියව වරදිනවා. අයියේ. කියන්න බලන්න. ඒකට තමන්ගේ හිතට සම්පූර්ණ අවධානය දෙන්න. ඔව් නේ. මොකද? තමන්ගේ හිතට ඒක 100ක් අවධානය නොදුන්නොත් වරදිනවා. එකක් තමන්ගේ හිතට අවධානය දීලා නැහැ. එකක් තව. එකක් ඔයා හරි තමන්ගේ හිතත් හරියට අවධානය යොමු කරන්නේ. හිත කියවන්න බැරි වුණා. තව එකක් හිත හරියට කියවන්න බැරි වෙන හේතු. මම හිත යොමු කරන්නේ මම වෙන කුණක් ගැන හිත ඉඳලා තියෙන්නේ. හිත බොළුවට ආවම මෙහෙමයි නේද කියලා ඔළුවට ලීලා. වෙන කුණක් මම ගැන හිත ඉඳලා. ඒක ඉඳලා කාලේ හිත කියවන්න බැරි වුණා. තව හේතුවක්. එකක් හරි. ප්‍රධාන හේතුව ඒ අහන කෙනත් සත්‍ය දෙයක් අහන්න. ඒ අහන කෙනා බොහොම හොඳයි. අහන එකක් බොරු කරන්නේ මම චෙක් කරන්න හදන්නේ. ඒක තමයි යත් එහෙමයි කියලා තක්කාලයක් අහනවා. එයා අහන්නේම මෙහෙමයි. මන්ත්‍රී කෙනෙක්. දිනයිද කියලා. මම තත්කාලේ උනාවා දිනත් පරිදි ගන්න පරිදි යන්නේ බැලුනා මේකට කටකපල. මේ තත්කාලේ නේද කිව්වා. තත්කාලේ කියන්නේ හේතුව තමයි අහනවා මම කොළඹ යන ගමන් ડોක්ටර් ගෙදරට ඇවිල්ලා මට විනාඩි 5ක් දෙන්න තත්කාලේ බලාගෙන. හරියනවද වැඩි? කොළඹ යන ගමන් නොමිනේෂන් ගන්න යන ගමන් මගෙන් අහන්නේ. ඡන්දේ දිනයිද නැද්ද? මගේ හිතේ තියෙන ප්‍රශ්න එකක්. හරියන්නේ නැහැ නේ. එයා යන ගමන් මං හම්බෙන්න බැහැ නෙවෙයි. අතර නැගදී. හිතේ තියෙන එක විතර නෙවෙයිනේ. ඒකට හිත කියවන්න බෑ. අවසානයේ අපි සතුටින් විතරයි. ඒකයි මම කිව්වේ. ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් උත්තර දෙන්න යන්න එපා. එයා බොරුවක් කියලා හිතනවා නම් උත්තර දෙන්න යන්න එපා. එයාගේ හිතේ තියෙන එක නෙවෙයි නැත්නම් තත්කාලේ වදිනවා. එයාගේ හිතේ තියෙන ඕක නෙවෙයි නැත්නම් තත්කාලේ වදිනවා. එයා දෙකක් හිතේ තියෙන මෙතන බොරුවට ගුලක් දීලා වෙන කුණක් හිතේ තියෙනවා. හරියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රශ්නේ යාට වැදිලා නැහැ. වැදිලා නැහැ කියන්නේ මොකද්ද? ඒක නෙවෙයි යාගේ තියෙන ප්‍රශ්නේ ඉතින්. කර්මානුරූපීව මේ වෙලාවේ දෙන උපදින පණාදානිය දෙනවා, දසාවෙන් දෙනවා, ගෝචරෙන් දෙනවා, රවියෙන් දෙනවා, ඡන්දයාගෙන් දෙනවා. හැබැයි මේ වෙලාවේ දෙන්නේ ප්‍රශ්නේ නෙවෙයි. ඉතින්. මේ වෙලාවේ මේ ප්‍රශ්නේ දෙනවා නම් ඉතින්. හරි ඒක නෙවෙයි දෙන්නේ. ඒක නිසා ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් ඒක උත්තර දෙන්න යන්න.
ඡන්ද හිත කියවද්දී ඕක අපිට ප්‍රශ්නේ තේරෙනවා මෙයා ඇත්තක් දාලා තියෙන බොරුවක් කියලා. ඇත්ත අහන හැම එකම හරි. ඇත්තට ගොඩක් වෙලා අපිට හම්බෙන්නේ ඇත්ත අහන ඒවා තමයි කලාතුරකින් එකක් බොරුවක් කරන්නේ. අපිට ඒක වැඩි හරිය 95% හරියනවා. හිත කියව ගන්න පුළුවන්. ඒක වෙන්නේ බෑ ඉතින්. එයා දැන් මේ වෙලාවේ එයා හිතන දේ මං හිතන දේ තමයි තත්කාල කාන්තෙන්නේ. එයා හිතන්නේ එයාගේ හිතේ තියෙන දේ තමයි එයාගේ ඡන්දයක්. මං හිතන්නේ එයා හිතන දේ මොකක්ද කියලා. එහෙනම් අපි දෙන්නක මේකයි. එහෙනම් තත්කාල තියෙන්නේ ඡන්දය සම්බන්ධයෙන් දැන් ටිකෙන්. එයා හිතන දේ නේද? එයා හිතන දේ නසාරයි. ඇත්ත ප්‍රශ්නයක් අහන්න විදිහ කියලා දෙන්න. ඇත්ත ප්‍රශ්නයක් අහන්න ජෙනුයින්. බොරු වැගුවොත් දෙන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නයක්. අතිශය සරල හරි සංකීර්ණ කමන්නේ. හිත කියවන්න යන්නේ. ඇත්ත ප්‍රශ්නයක්. මගේ අසනීප සුව වේද නැද්ද? මගේ අසනීප සුව වේද නැද්ද? කමක් නැහැ. 10:56. එයාගේ අසනීප සුව වේද නැද්ද? අසනීප සුව වේද නැද්ද? එහෙම අහති පොඩි ප්‍රශ්නයක් තියෙනවා කමක් නැහැ. අසනීප සුව වේද නැද්ද? අසනීප සුව වේද? ඔව් කමක් නැහැ. නැත්නම් හිතේ බේරා වෙන මොකද හිතේ කියලා බලන්නකෝ. රවි ඡන්ද සිකුරු බුද ගුරු. රවි ඡන්ද සිකුරු බුද ගුරු ඔක්කොම කියනවා. රවි ඡන්ද බුද සිකුරු ගුරු. රවි ඡන්ද බුද සිකුරු ගුරු ඔක්කොම කියනවා. ඡන්දය අයින් රාහු වෙනකට උනාම හිත කතා කියන්න බෑ වේගෙන් යා කියන්නේ. ඡන්දය අයින් රාහු වෙනකට. රාහු ඉන්නවා 4. රාහු ඉන්නවා 4. සිකුරුටයි 11. රාහු කියන්නේ රවි බුද සිකුරු මුලින් බලමු. රවි බුද සිකුරු. ශනි ගුරු. ශනි. ගුරු. ඇත්තටම පැටලිලි සහිතයි. ඔයා පිළිගන්නවද ඔයාගේ හිතේ තියෙන ලෙඩ හැදෙන ස්ථාන 4යි. 1 6 8 12යි. 5 11. 5 11. 5 11. 3 නේ වගේ නේ. 3යි. ඔයාගේ හිතේ තියෙන්නේ 1 6 8 12යි. 5 11 3යි. මොකද හිතේ තියෙන්නේ? ඔයාගේ හිතේ තියෙන්නේ 1 6 8 12යි 5 11 3යි. මොකද හිතේ? කියන්නේ එයාගේ හිතේ තියෙනවා 1 6 8 12. තව එකක් තමයි 5 11 3. බලන්න ඉදිරියට එහෙම දෙන්න. මොකද හිතේ තියෙන්නේ? ලෙඩ හැදෙනවා හොඳ වෙනවා. ලෙඩ හැදෙයිද? ලෙඩ තියෙනවා හොඳ වෙයිද? ලෙඩ තියෙනවනේ 1 6 8 12. හොඳ වෙයිද? 5 11 3. ඒක නේද අපි කිව්වේ? පස්සේ වෙනස් කරේ. ඒකම කියන්නේ. ලෙඩ තියෙනවා හොඳ වෙයිද? ඇත්තට මේක නෙමෙයි කිව්වේ. ඒක නෙමෙයි ලෙඩ ඔයාට තියෙනවා හොඳ වෙයිද කියලා නෙමෙයි කිව්වේ. එහෙම තමයි හිතුවේ. එහෙම තමයි කිව්වේ. 1 6 8 12 හොඳ බලන්න 1 6 8 12 දිනවලා වගේ. ඒ වගේම 5 11 3. ලෙඩ හැදිලා තියෙනවා හොඳ වෙයිද? ලෙඩ වෙයිද හොඳ වෙයිද? හොඳ වෙයිද ආයෙ ලෙඩ වෙයිද? දෙකම දෙනවා. ඒක නේ දෙක නේද? හොඳ වෙයිද නැද්ද? එක්ක ලෙඩ හැදිලාම තියෙනවා. එක්ක හැදිච්ච ලෙඩ හොඳ වෙනවා. ලෙඩ නැහැ නේ 1 6 8 12 1 5 11 3. හොඳ වෙයිද නැද්ද? හැදිලා තියෙන ලෙඩේ හොඳ වෙයිද නැද්ද? ඔය අදහස තමයි තන්නේ. රාහුවින්ද හරි කචල් නිවේදගත 6ක් තියෙනවා. 6ක් නෙමෙයි කීයක් දුන්නත් දීලා තියෙන්නේ. 1 6 8 12යි. 1 6 8 12යි 5 11 3යි නේද? පොඩි කියලා. බලන්න හොඳටම ලේසි යන අමාරු හින්දා රාහු sorry ඡන්දය අයින රාහු වෙන එක රාහු ඉන්නේ 4. හරිනේ. රාහු සමානයි කවුද කියන එක බැලුවොත් එහෙම රවි බුද සිකුරු ශනි ගුරු. රවි බුද සිකුරු ශනි ගුරු. සිකුරු ශනි බුද ඉද්දී 6 තියෙනවා 8 තියෙනවා 3 තියෙනවා 11 තියෙනවා. මම කියපු දේවල් නැත්තේ කුජ විතරයි. හරි ඒකයි මම හෙව්වේ. කුජ ආවොත් එහෙම 12 තියෙනවා 1 තියෙනවා 5 හරිද? 1 6 8 12 5 11 3. කුජ විතරයි එන්න ඕනේ. කුජ එන ක්‍රමේ තමයි මොකද්ද? ශනි ඉන්නේ ගුරු වෙනකද කුජගේ උපස්ථාන. ඉතින් කුජ සම්බන්ධ වෙනවා. රාහු කියන්නේ ශනි කියලා කියනවා නේ. හරිද? ශනි ඉන්නේ කුජ වෙනකද. එතකොට එමනම් 1 6 8 12 5 11 සම්බන්ධයි. එච්චරයි. දැක්කද? ලෙඩ තියෙනවා හොඳ වේද නැති කියලා තමයි. හොඳ වෙනවද නැති කියලා බලන්න එක තමයි ඉතින් කතාව. කීත් කියවන්නේ ඔන්නමයි බලන්නකො. ආපු කලින් ප්‍රශ්නේ විදිහට කියලා ආපු කොල් කියන්නේ. දැක්කද? බලන්නේ. ඒක ඇතිවෙනවා. අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. වෙන විදිහට මේක පැහැදිලි. මම කියලා පටන් ගත්ත ඒක. තියෙන දේ තේරෙනවද? දැක්කද? ඉතින් මේ රාහු ආවම ටිකක් කචල්. අපි ප්‍රශ්නේ දන්නේ හින්දා පොඩ්ඩක් දාගත්තා නැත්නම් ටිකක් අමාරුයි. කොහොමද? 1 6 8 12 දෙනවා 5 11 3 දෙනවා. ලෙඩ හැදෙනවා. ලෙඩ කියන්නේ වේද කාර්යයෙන් ලෙඩ වෙනවා නේද? හොඳ වෙනවා වෙනවා නේද? ඒක තමයි කියන්නේ. ලෙඩ හැදෙනවා හොඳ වෙනවා. ලෙඩ හැදෙන එකක් වෙනවා හොඳ වෙන එකක් වෙනවා. දෙකම හැදෙයිද හොඳ වෙනවා. තියෙන විදිහ හොඳ විදිහට. අමාරු දෙයක් කියවන්න. ඔක එක කලෙද දියුණු කරන්න පුළුවන්. ඇත්තටම මේකෙන් වැඩ ගන්න පුළුවන් තත්කාලේ පැත්තක දාලා දෙන්න. ඔයා මට බටර් ගාලා කතා කරා. ඔයා මට ඩබල් කෝල් එකක් දීලා බටර් ගාලා මට කතා කරා. මට ළඟ මේක තිබ්බනම් මොකද මම කරන්නේ? ලැප්ටොප් එක ඔබට ඒ මොහොතේ තත්කාල කේන්ද්‍රයක් ගාලා ඡන්දයාගේ නිවේදකත් කරන්න. එයාගේ මොනවා හරි හිතේ ඇති. මගේ හිතේ තියෙන්නේ එයාගේ හිතේ තියෙන්නේ මොකක්ද කියලා. අපි දෙන්නගේ හිතේ එකයි. ඡන්දයාගේ නිවේදකත් වලින් බලලා ඔයාට ඕන තියෙන දන්න පුළුවන්. ටෙස්ට් කරලා බලන්න හරියටම හරි. ඔයාට ඕන මේ තරහ වෙලා හිටපු එකේ හොඳ බටර් පාරක් ගාලා කතා කරන්න. බයිද? ඇත්තටම මම වන්දන දෙනවද? ඇත්තටම යා අපි දෙන්නා ප්‍රශ්න අමතක කරලාද? ඇත්තටම මම අමාරු විදාන දෙනවා කියලා පුළුවන් හිතන්න. ගහන වෙලාව තත්කාල කේන්ද්‍රයක් කියන්නේ කේන්ද්‍ර සටහන කරන තත්කාල. ඡන්දයාගේ නිවේදකත් ගන්න. බලමු ගමන් යන යාගේ දෙ. සමගිය හිතේ දීපදේ. මගේ හිතේ තියෙන දේ තමයි මම බලන්නේ. එයා මොකක්ද හිතන්නේ කියලා. එයාගේ හිතේ තියෙන දේ තමයි තියෙන්නේ. හරි. මගේ හිතේ තියෙන දේ තමයි එයාගේ හිතේ තියෙන මොකක්ද කියලා හිතේ වෙලා ඉච්චරයි. එයාගේ හිතේ තියෙන දේ තමයි තියෙන්නේ. මෙන්න මේක අනුව එයාගේ හිත අපිට කියව ගන්න පුළුවන් පහසුවෙන්.
මෙයා ඉන්නේ මාව අමාරු දාන්නද 5ට 12 දෙන්නේ. 12 දෙන්නේ බෑ. එනෝනේ. තක්කාලේ පුදුමාකාරයි. හැබැයි උනාට පලාපල එන 100ක් නෙවෙයි. අර කියන්න බැරිද? තක්කාල කේන්ද්‍ර සටහනින් කියන දේවල්ද වඩා නිවැරදි. උපන්හදානින් කියන දේවල්ද වඩා නිවැරදි. ක්‍රිෂ්ණමූර්තිතුමා පසුකාලීනව තක්කාල කේන්ද්‍ර සටහනින් විතරමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම කියනවා නම් ක්‍රිෂ්ණමූර්තිතුමාගේ අවසාන හදාන හැම එකක්ම පොත්වල කියන හැම එකක්ම තක්කාලෙන් තමයි පිළිතුරු දීලා තියෙන්නේ. සාමාන්‍ය හදාන උත්තර එකක්වත් නැහැ. ඒ කියන්නේ කරපු දාහන එකක්වත් නැහැ. සියල්ලම මගේ කියන තක්කාල. මේකට හේතුව මොකක්ද? අපි වගේ නෙවෙයි. ක්‍රිෂ්ණමූර්තිතුමා තක්කාලේ අපි ඉගෙන ගන්නවා අතිශය ගැඹුරට. ක්‍රිෂ්ණමූර්තිතුමා අවසාන කාලේදී තක්කාලෙමයි ඔක්කොම සඳහන් තියෙන්නේ. හේතුව ඇයි? සියලුම ප්‍රශ්න. කේන්ද්‍රයෙන් බලන්නේ මේ පෙර කරපු කර්මනේ. තත්කාලයෙන් මේ පාත්මික කර්මත් බලන්න පුළුවන් නිසා. ඉතාම දැන් එක හේතුවක්. ඒක තමයි ඇත්තටම විද්‍යාත්මක ක්‍රිෂ්ණමූර්තිතුමා